හොඳ මූණ පෙන්නන් මෙහෙම දෙයක් කරයි කියලා මං හේනකින්වත් හිතුවේ නැහැ. මාළනී නැති වුණාට පස්සේ මෙහෙම දෙයක් මේ ගෙදර සිද්ධ වුණාමයි. ඒ හැම දෙයක්ම මං වීඩියෝ කළා. මේ කතාවත් එක්ක ඒ වීඩියෝ එකත් මුදා හරිනවා. මාළනී මහත්මියගේ වියෝවත් සමග 7 දවසක් ගත වෙන අද දිනේ නිවසේදී සිද්ධ වුණු ඇස් අදහාගත නොහැකි සිදුවීමක් ගැන චන්දික විසින් මෙසේ ප්‍රකාශයක් සමග වීඩියෝ පටයක් බණ අවසන් වී මුදා හැර තිබුණා. උපුටා ගැනීම. අද මාළනීගේ 7 දවස බණ කියනකොට අපි හැමෝටම පුදුම ජනක සිදුවීමක් සිද්ධ වුණා. මාළනී නැති වෙලා දවස් 7ක් ගිහිල්ලා අද තමයි මේ වගේ සිදුවීමක් මේ ගෙදර සිද්ධ වුණේ. මගේ ජීවිතේත් ප්‍රථම වතාවටයි මම මෙහෙම දෙයක් දැක්කේ. ඒකට මට අඬන්නද සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ. ඒ වීඩියෝ එක පෙන්වන්න කලින් මට මේක කියන්නම ඕනේ. මාළනීගේ අන්තිම කාලේ පොඩ්ඩක් හරි හිත හදාගත්ත නම් හදාගත්තේ එයා ආදරෙන් ඇති කරන එයාගේ පූස් පැටවු ටිකයි එයාට ශක්තියක් වුණ එයාගේ නංගි නිසා. සමහරක් මිනිස්සු මටයි මාළනීටයි පද හදන්නේ කිසිම හිතක් පපුවක් නැති විදිහට. හොඳ මුණ පෙන්නගෙන ඒ වගේ පද හදන මිනිස්සු ළඟ නැති ගතිගුණ ඇත්තටම සුරතුලන් ළඟ තියෙනවා. අද මාළනීගේ 7 දවසේ බණ කියනකොට අපි හැමෝම පුදුමුණ වැඩක් සිද්ධ වුණා. බණ කියන්න ආපු ගංගාරාම විහාරාධිපතිවත් පුදුම කරමින් මේ බලන්න මාළනීගේ ආසම සුරතලා මාළනී නැති බව දැන්ලද කොහෙදෝ බොහොම දුකින් අපි ළඟම බිම දිගා වෙලා පින් අනුමෝදන් කරලා ඉවර වෙනකම්ම එතනින් හෙලුණේ නැහැ. එයත් අපිත් එක්කම පින් අනුමෝදන් කරන්න ඇති. ඒක ඇත්තටම පුදුමයක්. 7 දවසේ දානි දීලා අද මහන්සියට පාන්දර හරිය නිින්ද ගියාම මාළනීව මම හීනෙන් දැක්කා. ලස්සන සුදුසාරියක් ඇඳගෙන කොණ්ඩෙට මල් ගහලා මගේ අතින් අල්ලගෙන මම යනවා චන්දික. මගේ පවුලේ අයවයි මගේ සතුටට හිටපු පූස් පැටවු ටික පරිස්සමින් බලාගන්න කියලා ඔයාලට හුඟක් ආදරේ කියලා එයා ඈතට යනවා දැක්කා. උපුටා ගැනීම අවසන්.